හරි අපි ඩිස්කස් කරන්න තියෙන්නේ 11th එකේ ඉඳන් 20th වෙනකන් දැන්. එතකොට එහෙම ගත්තොත් මෙතන 11th question එකේ කියලා තියෙන්නේ බාර් chart එක දීලා බාර් chart එකේ තියෙන subjects වගේ කිව්වේ boys girls කියලා එක කඩලා තියෙන එක subject එකේ. එතකොට අපෙන් අහලා තියෙන්නේ boys ලා ගන්න girls ලට වඩා වැඩි bars මොනවද තියෙන්නේ කියලා. එහෙම ගත්තොත් අපිට පේනවා දැක්ක ගමන් මොනවද combined maths එකේ physics එකේ boys ලා ගන්න girls ලට වඩා වැඩි කියලා. එතකොට එහෙම ගත්තොත් ඒකට answer එක එනවා fourth one. ඊට පස්සේ තියෙනවා 12th එකේ 12th එකේ දෙනවා percentage difference between number of girls and boys who sat for the subject with respect to the total number of students who sat for the same subject becomes lowest. ඒතර මොකක්ද වෙන්නේ? boys ලගේ girls ලගේ gap එක ගන්න ඕනේ. ඒකත් same subject එකේ total එක. same subject එකේ total එකෙන් තමයි බලන්නත් ඕනේ. ඒක times 100%. මේ 100% එක කියන කොහොමද හැමෝටම common නේ. එතකොට මොකද්ද? මෙන්න මේක මිනිමම් වෙන්න ඕනේ. ඒක මිනිමම් එක ගත්තොත් මොකක්ද වෙන්නේ? ටෝටල් එකත් එක්ක කම්පැරටිව්ලි ගත්තොත් මොකද්ද? ටෝටල් එකත් එක්ක කම්පැරටිව්ලි පොඩි ગેප් එකක් තියෙන්නේ මොකේද? මෙන්න මේකේ ગેප් එක පොඩි වගේ පේනවනේ ෆිසික්ස් වල. එතකොට හාන්ස් එක ගත්තොත් අපිට කෙලිම කියන්න පුළුවන් ෆිසික්ස් කියලා. ඒ කියන්නේ අනිත් ඒවා ගත්තොත් මේකේ ඇග්‍රිකල්චර් සයන්ස් එකේ ગેප් එක ලොකුයි කියලා පේන අපිට. කෙමිස්ට්‍රි වලත් ලොකුයි, බයොලොජි වලත් ලොකුයි. ෆිසික්ස් වලට කම්පැරටිව්ලි කම්බයින්ඩ් මැත්ස් වලත් ગેප් එක ලොකුයි. ඒතර ෆිසික්ස් වල තමයි ગેප් එක අඩුම. ඒතර ગેප් එක අඩුයි කියන්නේ percentage ગેප් එකත් අඩුයි. ඒතර එහෙම ගත්තොත් lowest එක ගන්න පුළුවන් ෆිසික්ස් කියලා. ඊට පස්සේ 13th question එකේ 13th question එකේ කියලා තියෙනවා property එකක් sell කරලා තියෙන සැමුවල් කියන කෙනා මොකක් හරි ගානකට එයා හම්බෙච්ච ගානේ 40% බැංක් එකට ඩිපොසිට් කරලා තිනවා. ඒ බැංක් එකේ ඩිපොසිට් කරපු ගානට 10% annual interest එකක් දීලා තියෙනවා. ඊට පස්සේ after 1 year he received 1 million කියලා කියලා තියෙනවා interest එක විදිහට. ඒතර අපෙන් අහන්නේ property එක sell කරලා කීයක් හම්බුණා කියලා. එහෙනම් ගත්තොත් x ගානකට property එක sell කරා නම් ඒකෙන් 40% එයා බැංක් එකට දානවා. මේ බැංක් එකට දාපු 40% amount එකෙන් 10% යාට interest එකක් හම්බ වෙනවා. ඒ interest amount එක තමයි 1 million කියන්නේ. ඊට පස්සේ මෙතන zeros ටික ඔයගොල්ලෝ මේ 0 ට මේක කැපෙනවා, මේ 0 ට මේක කැපෙනවා. 4 මෙතන 25. එතන ගත්තොත් x equal 25 million කියලා එනවා. එතන answer එක ගත්තොත් මෙතන third one කියලා එනවා answer එක. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා 14th එක. 14th එකේ කියන මොකද්ද? පද්මිනි. පද්මිනි කියලා කෙනෙක් ඉන්නවා. එයා ඉපදිලා තියෙන්නේ born in 1982. ඊට පස්සේ යාර ඩෝටර්ස්ලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක්කෙනෙක් ශානි, අනිත් එක්කෙනා ටීනලු. අපිට දීලා තියෙන මොකද්ද? One of her daughters is 5 years younger than her other daughter Tina. ඒතර ටීනාගේ age එක x නම් ශානිගේ age එක x - 5 වෙන්න ඕනේ. ඊට පස්සේ තව එකක් දීලා තියෙනවා 2032 වලදී පද්මිනීගේ age එකෙන් half ලු ටීනාගේ age එක. එහෙනම් මොකද මෙතන gap එක බලන්න. gap එක බලමු පද්මිනීගේ age එක එනවා. එහෙම ගත්තොත් මොකද 2032 minus 1982 ගත්තොත් කීයද වෙන්නේ? මෙතනින් 50 එනවා. ඒ කියන්නේ පද්මිනීගේ age එක 50 නම් ටීනාගේ age එක 25 වෙනවා. ටීනාගේ age එක 25 නම් ශානිගේ age එක ඊට වඩා පහක් අඩුයි. that means 20. ඊට පස්සේ දැන් අපෙන් අහන්නේ මොකද? which year was Shani born? ශානි ඉපදිච්ච අවුරුද්ද අහන්නේ. නම් මොකද දැන් 2032 ඒකෙන් 20 years ගියාට පස්සේ 2012. ඒතර 5th one තමයි answer එක විදියට එන්නේ. ඊට පස්සේ අපිට 15th එකේ අහලා තියෙන්නේ land එකක් තියෙනවා, buildings වගේ තියෙනවා. buildings වල area එක කොච්චරක්ද මේ total land එකේ area එකත් එක්ක percentage එකක් විදිහට බලද්දි කියලා. එහෙනම් ගත්තොත් අපිට වෙන මොකද්ද? square එකක් තියෙනවා. එතකොට මම square එකේ area එක ගත්තොත් අපිට මොකද වෙන්නේ? 130 times 130 නේ. එතකොට මෙතන කීයක් දෙන්නේ? 30 වෙනකොට perfect square එක 169 zeros දෙකක් දැම්මා. මේ times square meters තමයි square shape building එකේ area එක ඉන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා මොකද්ද? 50 times 58 කියලා තිබ්බ rectangle එකේ area එක. එතකොට මොකද්ද 5 times 58. මෙතනින් මම 58 ලියලා මෙතනින් 5 ලියලා මෙතන 4යි 25යි මෙතන 190යි. that means 2900 square meters එනවා rectangle එකේ area එක. ඊට පස්සේ triangle එකක් තියෙනවා. triangle එක ගත්තොත් triangle එක අපිට පේන perpendicular height එක දීලා නැහැ. හැබැයි මේක isosceles triangle එකක්. ඒතර මෙතන ගැහුවොත් එන්නේ මොකද්ද? මෙහෙම එකක් හදනවනේ. මේ පැත්තේ 50 මේ පැත්තේ 30
එහෙනම් මෙතන perpendicular height 4 වෙන්න එහෙනම් half into base එක 60 perpendicular height 40. එහෙම ගත්තොත් මෙතන 20 ගන්න පුළුවන්. එතකොට 6 times 2 12 12 වලට 0 0 දාලා මෙතන triangle area එකක් එනවා. එතකොට මේ තුනේම addition එක බලන්න තියෙන්නේ. ඔය තුනේම addition එක බැලුවට පස්සේ අපිට එනවා 21000. මේ තුනේම add කරලා ගත්තට පස්සේ තේරෙනවා 21000 square meters කියලා. ඊට පස්සේ මේ land එකේ area එක තෝරන්නේ. ඉතින් අර trapezium එකේ trapezium එකේ area එක ගත්තොත් එන්නේ මොකද? half into sum of two parallel sides. That means 700 into perpendicular height එක 200. එතන මොකද මෙතන 2 වල මෙතන 100 වෙනවා. මෙතනින් එනවා 70000. ඒකත් meter square meters. එතන දැන් මේ අපේ මොකද දාන්නේ? percentage එකෙන්. එතන එහෙම ගත්තොත් මෙතන හැදෙන්නේ මොකද? 21000 over 70000 times 100% බලන්න. එතන එහෙම වෙලාව මේ zeros තුනකට මෙතන zeros තුනක් වෙලා මෙතන එක 0 කට මෙතන එක 0 එකක් අපේනවා 7 times 3. ඒතකොට ගානට perfect වෙනවා අපිට මොකද 30% කියලා. එහෙම ආන්සර් එක ගත්තා මෙතන fourth one තමයි ආන්සර් එක විදියට එන්නේ. හරි. ඊට පස්සේ 16 question එක දීලා තියෙනවා අපිට equation එක දීලා තියෙනවා. ඒක කියලා තියෙන්නේ මොකද්ද? apartment floor එක question එකේට 24th apartment එකේ 24th floor එකේ තියෙන apartment එක price එක කීයද කියලා අපෙන් අහන්නේ. එතකොට ground floor price එක අපිට දීලා තියෙනවා 30 million කියලා. ඊට පස්සේ common factor එක දීලා තියෙනවා අපිට මෙතන ගත්ත 1 minus common factor එක 0.25 කියලා දීලා තියෙනවා. L කියන්නේ floor number එක. ඒතර ඒක 24 කියලා දීලා තියෙනවා. මෙතනින් 100 වෙනවා. මේක simplify කරාට පස්සේ එන answer එක. එතන මෙතන simplify කරගත්තොත් අපිට එනවා මෙන්න මෙහෙම එකක්. මෙතන 30 තියෙනවා. මේක 1 තියාගන්නවා. එතකොට 0.25 times 25 වලින් අපිට එනවා 6. 6 over මෙතන 100 කියලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක simplify වෙන්න බෑ. එහෙම බැලුවොත් මෙතන මෙහෙම ගන්න පුළුවන්. 30 මෙතනින් 100 එනවා. 100 වෙනින් 6 subtract කරාට පස්සේ 94 වෙනවා. මෙතන 100 තියෙනවා. ඊට පස්සේ 94 times 3 බලන්න තියෙනවා. 94 times 3 අපිට එනවා බලමු 94 times 3 එනවා මෙතනින් 12 282 වෙනවා. ඒතර 282 මෙතනට 0 කියලා මේකින්ද මෙතන 100 තියෙනවා. ඒතර මේ 0 ට මේක කැපෙනවා. මෙතන 0 ගෙන්ද decimal point එක කරනවා 28.2 millions එනවා. ඒතර fourth one තමයි answer එක විදිහට එන්නේ. ඊට පස්සේ තියෙනවා අපිට question එක 17th one එකේ තියෙන මෙන්න එහෙම කතන්දරයක්. train එකක් තියනවලු express train එකක්. ඊට පස්සේ අපිට කියනවා x කියන station එකෙන් යා 7:30 වලදී යනවලු. ඊට පස්සේ ඒක PQ කියලා points දෙකක් pass කරනවලු. එකක් 7:45 වලදී අනිත් එක කෙනා 8:25 වලදී. ඊට පස්සේ y කියන destination එකට එනවලු 9 වලදී. මමයි කියලා තියෙන්නේ. uniform speed එකකින් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ඒකාකාරී වේගයකින් ගිහිලා තියෙනවලු. ඒක අපිට speed එක දීලා තියෙනවා 100 kilometers per hour කියලා. අපෙන් අහන total distance traveled by the train and distance between P and Q. The total distance traveled by the train ගත්තොත් මෙතන වල total time taken බලමු. total time taken මෙතන තියෙනවා 7:30 8:30 පැය කමාරක් ගිහින් ගත්තොත් 1.5. එතන අපි දන්නවා v is equal distance divided by time. එතන අපි time එක තියෙනවා. එතන මෙතන distance එක මම හොයන එක d කියලා දාගන්න. එතන d total එකෙන්ද d total කියලා දාගන්න. එතකොට v එක අපිට තියෙනවා c කියලා. එතන ගත්තොත් 150 එන්න ඕනේ. එහෙම ගත්තොත් මෙතන first one හරි second one හරි third one හරි තමයි answer එක එන්න ඕනේ. ඊට පස්සේ බලමු දෙවෙනි එක. දෙවෙනි එක ගත්තොත් මොකද වෙන්නේ? PQ අතරනේ. PQ අතර gap එක කීයක් තියෙනවද? 7:45 වලින් ඉඳලා 15 minutes වලින් 8 වෙනවා. ඊට පස්සේ මෙතන ගත්තොත් අන්න 40 minutes ගානේ දිනේ ගිහිලා තියෙන. එතන ගත්තොත් කොච්චර hours ගානක් ගිහිලා තියෙනවද? hours ගාන ගන්න නම් මොකද කරන්න ඕනේ? 40 over 60 කියන hours ගානනේ ගිහිලා තියෙන්නේ. හරි. එතකොට අපි ආපහු distance එකම d ගාම මේක subject එක කරගත්තාම vt කියලා එනවා. එතකොට v කියන්නේ 100, t කියන්නේ 40 over 60.
මෙතන 0 වල 0 මෙතන 2 මෙතන 3 ඊට පස්සේ මෙතනින් එනවා 200 over 3 කියලා. ඔය 200 over 3 කියන අපි බෙදලා බලමු. එතකොට 200 over 3 බෙදුවාට පස්සේ 66.666 එක දිගට කන්ටිනියු වෙනවා කියලා එහෙම ගත්තොත් මෙන්න මේ third one තමයි ආන්සර් එක විදියට එන්නේ. ඊට පස්සේ 18th one එක බලමු. 18th one එකේ තියෙන්නේ ඒක නම් හදන්න දෙයක්වත් නැහැ. ගහක් තියෙනවා, ගහේ ෂැඩෝ එක තියෙනවා. ඊට පස්සේ අපිට ස්කේල් ඩයග්‍රෑම් එකක් දීලා තියෙනවා. ඊට බලුවොත් මෙතන පේනවා 0.5 තියෙනවා, මෙතන 1 තියෙනවා. මෙතන ගත්තොත් 30 තියෙනවා. h කියන්නේ කීයද කියලා අපෙන් අහන්නේ. හරි. මෙතන පේනවා 1 to 2 රේෂියෝ එකේ තියෙන. එහෙනම් 30 නම් මෙතන h එන්න ඕනේ 60. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ 19th එකයි 20th එකයි අපිට ටේබල් එකක් දීලා තියෙනවා. ටේබල් එක දැන් අපිට කැල්කියුලේටර්ස් ගෙනියන්න දෙන්නේ නැහැ. කැල් එකක් දෙනවා නම් කැල් එක ගෙනියන්න දෙනවා නම් මේ ටික ගාන ඉක්මනට හදන්න පුළුවන්. ඒක නැත්තම් මේවා හදන්න දෙන්න කියන ගොඩාක් හදන්න වෙලාව අරගෙන හදන්න දෙන්න ගණන් නෙමෙයි. ඒක 19th එක අපි රෆ් නිකන් ආසන්න වශයෙන් කියන්නේ nearest value වලින් යන්නේ. ඒතර මෙතන first එක ගත්තොත් අපි ගන්න මොකද highest percentage of profit අහම කියලානේ. ඒතර මෙතන ගත්තොත් සාමාන්‍යයෙන් coconut වලට එනවා 1/5 වගේ. ඊට පස්සේ මම ලියලා පෙන්නනවා. මෙතන ගත්තොත් මේවනේ 784/3 1/4. මේක නිකන් nearestly equal 1/5 වගේ. ඊට පස්සේ අනිත් එක කියනවා. මෙතන ගත්තොත් මොකද 7.5/32.1 7.5/32.1 ඒක නිකන් nearestly equal ආසන්න වශයෙන් සමානයි. මෙතන ගත්තොත් 7 times මොකක්ද 28 වල ළඟ 75 නේ තියෙන්නේ. එතන එහෙම ගත්තොත් මෙතන 1/4 වගේ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් 47.58 තියෙනවා. මෙතන තියෙන නිකන් almost half වගේ. ඊට පස්සේ මෙතන ගත්තොත් ඒකත් almost half වගේ. මෙතන ගත්තොත් 1/3 වගේ. එහෙම ගත්තොත් highest percentage එක ගැන මෙතන මම 100% වලින් multiply කරන්නේ නිකන් ආසන්න වශයෙන් මේ ටික බැලුවේ. මොකද 100% වලින් ඔක්කොම ටික multiply වෙන හින්දා. එතන which crop has the highest percentage of profit කියලා මෙතන fraction එක මොකද්ද? largest one තියෙන එක නානේ ගන්න ඕනේ. එතන මේකේ ගත්තොත් අපිට මෙතන ගත්තොත් මෙන්න මේ දෙකෙන් එකක් කියලා දැන් පේනවා. ඒතර මේ දෙකෙන් පොඩ්ඩක් කැල්කියුලේෂන් එක පොඩ්ඩක් කරලා බලන්න තියෙන්නේ. මේ දෙකේ කැල්කියුලේෂන් එක කරලා බලුවාට පස්සේ අපිට ආන්සර් එක එනවා පෙපර් කියලා. අර මේ එහෙමයි ටයිම් එක ඉතිරි කරලා නැතුව මේ ඔක්කොම ටික එකකින් කැල්කියුලේට් කරන්න ගියොත් වෙලාව මදි. අපි අඳුර ගන්නවා කම්පෙයාර් කරන්න තියෙන දෙන්නේ හෝ නැත්නම් කෙලින්ම ආන්සර් ගන්නත් පුළුවන්. ඊට පස්සේ තමයි ආන්සර් ගන්න. ඊට පස්සේ 20th එකට ගියොත් 20th එකේ තියෙන්නේ which crop has the lowest percentage of profit? lowest percentage of profit කියලා එහෙම බැලුවොත් ඒකෙත් අර විදිහට roughly ඒව ටික බලන්න. එතකොට එහෙම roughly check කරලා බැලුවොත් total cost එකත් එක්ක බලන්න කියලා තියෙන්නේ. එතකොට total cost එකත් එක්ක roughly බැලුවොත් සාමාන්‍යයෙන් එනවා මෙන්න මෙහෙම ටිකක්. මෙතන total cost අපිට ගන්න පුළුවන් capital investment එකයි labor cost එකයි loan installment එකයි තුනම add කරාට පස්සේ එතකොට එහෙම ගත්තොත් coconut වලට ඕගොල්ලන්ට ඒ value එක nearest 1/4 වගේ එකක්. ඊට පස්සේ coffee වලට 1/3 වගේ එකක් එනවා. ඊට පස්සේ pepper වලට almost 1. ඊට පස්සේ ginger වලට 0.85 turmeric වලට 0.4 වගේ. එතකොට මෙතනින් ගත්තොත් කම්පෙයාර් කරාට පස්සේ මෙතන 0.4 කියන fraction එකක් දෙන්නේ. හරි මෙතන ගත්තොත් මේකෙන් 0.33 ගාණක් එන්නේ. මෙතනින් ගත්තොත් 0.25 ගාණක් එන්නේ. මේකෙන් smallest එක ගත්තොත් මෙන්න මේ 25 එක කෙනා එන්නේ. එහෙම ගත්තොත් coconut තමයි මේකේ answer එක වෙන්නේ. මෙතන මේ ටික ගත්ත විදිය තමයි මොකද capital investment එකයි labor එකයි මේකයි add කරා. ඒක යටට එනවා. උඩට එනවා මොකද්ද? අපිට තිබ්බ මේ net profit එක. ඒ විදිහට එන්නේ. ටික calculate කරාට පස්සේ මෙන්න මේ වගේ ආසන්න වශයෙන් මෙන්න මෙහෙම values වගේක් එනවා. ඊට පස්සේ ඒ ටික compare කරලා අපිට බලන්න පුළුවන් percentage එක කොහොමද එන්නේ කියලා. percentage එක calculate කරන්න ඕනේ. මෙන්න මේ එන fraction එක විතර calculate කරන්න නැති. මොකද හැම එකම percentage බලන හින්දා.